විරාමෙන් පස්සේ ඔබ නැවතත් වීකෙන්ඩ් ප්‍රෙස් සමගින් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍යමත් පරපුරක් ගොඩනැගීමට. ඉතින් සෞඛ්‍යමත් පරපුරක් ගොඩනගද්දී අපි සියලු දෙනාගේම පෝෂණය කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. අපි නිවැරදිව අපේ ආහාර රටාව සකසා ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයේ අරගෙන පෝෂණ මාසය මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පෝෂණ මාසයට සමගාමීව අපි හිතුවා අද දවසේ මේ ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් අවධානය යොමු කරන්න ඔබේ පෝෂණය ගැන ඔබ ගන්න ආහාර රටාව ඔබට සෞඛ්‍යමත් ආහාර රටාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරන්න සුදුසුම පුද්ගලෙක්ට වීකෙන්ඩ් ප්‍රෙස් මැදිරියට ආරාධනා කළා. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ලේකාධිකාරී වෛද්‍ය සුවනී දසනායක. ආයුබෝවන් වෛද්‍යවරුනි. ආයුබෝවන්. දැන් මේ පෝෂණය කියන දේ බොහොම වැදගත් මානවයාට මම හිතන්නේ දැන් ශ්‍රී ලාංකිකයෝ ගත්තත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න නම් හැමෝම සෞඛ්‍ය ගැන හිතන්නට ඕනේ. දැන් සෞඛ්‍ය ගැන කතා කරද්දී පෝෂණය කියන්නේ ඊටාම වැදගත්. දැන් ඔබ වෛද්‍යවරියක් විදිහට ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරියක් විදිහට දැන් මේ පෝෂණ මාසය කියලා දෙයක් මේ විදිහට නම් වෙලා තියෙනවා. දැන් මේ ඇත්තට මොකද්ද මේ පෝෂණ මාසය කියන්නේ? ඔව්. පෝෂණ මාසය කියලා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මගින් හැම අවුරුද්දකම පෝෂණ මාසයක් දියත් කරනවා. එතකොට එක එක අවුරුදුවල එක එක තේමාවන් යටතේ තමයි මේක අපි දියත් කරන්නේ. එතකොට මේකෙන් අපි කරන්නේ මහ ජනතාවට පෝෂණ පණිවිඩ ගෙනියන එක. එතකොට ඒ අවුරුද්දේ තේමාවට අදාළව අපි විවිධ මාධ්‍යයන් ඔස්සේ පණිවිඩය ගෙනියනවා. උදාහරණයක් විදිහට කියනවා නම් අපි දේශන පවත්වනවා, පුහුණු වැඩසටහන් පවත්වනවා, ප්‍රදර්ශන පවත්වනවා. ඒ විතරක්ම නෙමෙයි මේ වගේ රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, පුවත්පත් ලිපි සහ විවිධ කලාංගත් අපි ඉදිරිපත් කරනවා. වීදි නාට්‍ය, එතකොට විරිඳු, කවි, ඒ සියලුම මාධ්‍යයන් ඔස්සේ අපි ප්‍රජාවගේ පෝෂණය සම්බන්ධ දැනුම ව්‍යාප්ත කරන එක තමයි මේ මාසෙදි කරන්නේ. මේකේ තව කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේක සෞඛ්‍යාංශ විතරක් නෙමෙයි. අපි මේක බහුආංශික ප්‍රවේශයක් විදිහට කෘෂිකර්මය, අධ්‍යාපනය, වෙළඳ, පෞද්ගලික අංශ, ඒ වගේ ගොඩාක් අංශ එකතු වෙලා තමයි කරන්නේ. සහ මේක අපි ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් වගේම දිස්ත්‍රික් මට්ටමින් සියලුම ජන කොටස් ආවරණය වෙන පරිදි සිදු කරනවා. හොඳයි. දැන් හැමෝටම හිතෙන්න පුළුවන් ඉතින් අපි සාමාන්‍යයෙන් ආහාර ගන්නවනේ. ඕකට ඇත්තටම මාසයක් වෙන් කරන්න ඕනෙමද? ඇයි ඇත්තටම මේව මාසයක් වෙන් කළේ? මාසයක් වෙන් කරන්න ඇත්තටම හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ලංකාවේ මේ අවස්ථාව වෙනකොට විෂම පෝෂණයේ ත්‍රිත්ව ආකාරයන්ට මුහුණ දෙමින් සිටිනවා. ඒ කියන්නේ ලංකාවේ ජනතාව අතර මන්ද පෝෂණය, අධි පෝෂණය සහ ශුද්‍ර පෝෂක ඌනතා කියන ඒ සියල්ලම අපිට එකවර දකින්නට ලැබෙනවා. මේ වෙනියම් පෝෂණ ගැටලු වගේ තමයි පෝෂණ ගැටලු. හරි. පෝෂණ ගැටලු. එතකොට ඊට අමතරව ලංකාවේ අපි සෞඛ්‍ය හා සමාජීය දර්ශක ගත්තාම ලංකාව ගොඩක් උඩින් ඉන්නේ. හැබැයි ඊට සාපේක්ෂව පෝෂණ දර්ශක ඉතාමත් දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මේ පෝෂණ ගැටලු निराකරණය කරන්න මූලික පියවර තමයි ප්‍රජාව බලගැන්වීම. ඒ කියන්නේ ජනතාව දැනුවත් කිරීම පෝෂණය සම්බන්ධව. ඉතින් ඒකට මූලික අඩිතාලමක් විදිහට හැම වසරකම මේ පෝෂණ මාසය දියත් කරනවා. හැබැයි මේකෙන් අපි මාසයකට ලිමිට් වෙන්නේ නැහැ. අපි මේක අවුරුද්ද පුරාවටම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් කරගෙන යනවා. අපිට මේ පොඩක් සරලව කෙටියෙන් අපිට කියන්න පුළුවන් මේ අර පෝෂණ ගැටලු පිළිබඳව අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට දැන් මොන වගේ ගැටලුද තියෙන අර විෂම ගැටලු පිළිබඳව? විෂම අපි ගැටලු ගැන කියනවා නම් මන්ද පෝෂණය කියලා කියන්නේ සාමාන්‍ය පෝෂණයට වැඩිය අඩු පෝෂණ තත්ත්වයක් තියෙන එක. ඒතකොට අපි කුඩා දරුවන්ගේ එහෙම ගත්තොත් කෘෂ බව ඒ වගේ විවිධ ඒකෙත් අපි විවිධ වර්ගීකරණයන් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් අපි අධි පෝෂණය ගැන කිව්වොත් ස්ථූලභාවය. දැන් ඒක අපි අතර බොහොමයක් තියෙන දෙයක්නේ. ඉතින් ඒක ගොඩක් නිදන්ගත රෝග ඇතිවීමේ හේතුවක්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ශුද්‍ර පෝෂක ඌනතා. අපි අපේ රටේ ගොඩක් ඒ වගේ විටමින් D අඩුකම, තව යකඩ ඌනතාවය, ඒ වගේ ගොඩාක් ශුද්‍ර පෝෂකවල ඌනතාවයන් අපේ ජනතාව අතර තියෙනවා. හැමෝම හිතන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මේ සියල්ල ගත්තාම ඇති කියලා. ඒ මෙතනින් එහාට ගියපු තව පෝෂණ අවශ්‍යතා රැසක් තියෙනවා. රැසක් තියෙනවා. දැන් ડોක්ටර් කිව්වන්නේ නුපුල් මේ අර විටමින් D ඒ වගේ දේවල් සමහරවිට නේද කැප්සූල් මගින් එහෙම නැත්නම් ඔය පෝෂණ අතිරේක විදිහට ගන්න පුළුවන් කියලා. ඇයි අපිට බැරිද මේ අපේ වටේ පිටේ තියෙන ආහාර වලින්ම මේවා ගන්න? අපි කියමුකෝ මොනවද ඒ ආහාර කියලා. ඔව්. දැන්
ඒක අපි කතා කරන්න ගියොත් ඉතාමත් පුළුල් පරාසයකට අපිට යන්න වෙනවා. විටමින් D අපිට අපි ගොඩක් ඒ ඇති වාසනාවන්තයි. අපේ හිරු එළිය ඕන තරම් අවුරුදු පුරාවටම තියෙන රටක් අපිට හිරු එළිය මගින් විටමින් D ගන්න පුළුවන්. අපි මෙවර තේමාව විදිහට අරන් තියෙන්නේ එළවලු පළතුරු සුවදේ නිරතුරු කියන තේමාව. ඒ නිසා මේ අවුරුද්දේ අපි ගොඩාක් ප්‍රජාව දැනුවත් කරන්නේ එළවලු පළතුරු පරිභෝජනය වැඩි කරන්න ඕනේ. ඇයි අපි කොහොමද ඒක කරගන්නේ කියන එකට. අර ශුද්‍ර පෝෂක ඇත්තටම කියනවා නම් ගොඩාක් දිග ලයිස්තුවක් තියෙනවා. මම හිතන්නේ අපිට කාල වේලාව මදි වෙයි එකින් එක ඒ සම්බන්ධව කතා කරන්න. හරි. දැන් වෛද්‍යතුමී කිව්වා දැන් එළවලු පළතුරු පිළිබඳව තමයි මේ වර තේමාව බවට පත් කරගත්තේ කියලා. දැන් ඇත්තටම මේ අපි හිතනවා නෑ හැමෝම පුංචි කාලේ ඉඳන්ම පුංචි දරුවන්ටත් කියන්නේ පුළුවන් තරම් එළවලු කන්න, පුළුවන් තරම් පළතුරු කන්න. පළතුරු කෑම තමයි ලස්සන වෙන්නේ. දැන් ওই විදිහේ ඉගැන්වීම පුංචි කාලේ ඉඳන් තියෙනවා. දැන් ඇත්තටම ওই විදිහට මේක තෝරා ගන්න තරම් අපේ රටේ ජනතාව එළවලු පළතුරු පරිභෝජනය අඩු වෙලාද? බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඔව්. උත්තරේ ඔව් අඩු වෙලා ඒක දැන් විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. දැන් ලංකාව කියන්නේ පළතුරු එළවලු වලින් ශාස්ත්‍රීය රටක්. ඒ වුණාට අපේ ජනතාවගේ එළවලු පළතුරු පරිභෝජනය ඉතාමත් දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. ඒකට විවිධ හේතු කාරණා බලපානවා. දැන් මේ ළඟදී නිකුත් වෙච්ච සමීක්ෂණ වාර්තා වලින් එළි වෙලා තියෙනවා ඇත්තටම අපේ එළවලු පළතුරු පරිභෝජනය අඩුයි කියලා. මම සමීක්ෂණ වාර්තාවල් දෙකක් ඔයගලන්ට කියන්නම්. පළවෙනි එක තමයි ගෝලීය සිසු සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව අනුව ඒ වාර්තාවේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවට අදාළ දත්තවලට අනුව අපේ ලංකාවේ අවුරුදු 13ත් 14ත් අතර නවයෝන් සිසුන්ගේ මේ සමීක්ෂණයට සතියට පෙර කාලයක් ඇතුළත 33%ක්ම සමා වෙන්න 125ක් කිසිම පළතුරක් ආහාරයට අරන් නැහැ. ඒ කියන්නේ මේ සතියක කාලයේ සීමාව ඇතුළත 125ක් පළතුරු කාලම නැහැ. කාලම නැහැ. ඊළඟ තේරෙනවනේ බරපතලයි. ඊට පස්සේ 103ක් කිසිම එළවලුවක් ආහාරයට අරන් නැහැ. ඊට පස්සේ දෙවෙනි සමීක්ෂණය තමයි බෝ නොවන රෝග සම්බන්ධ අවදානම් සාධක සෙවීමේ සමීක්ෂණය. ඒකෙන් හෙළි වෙලා තියෙනවා අවුරුදු 18ත් 69ත් අතර අපේ වැඩිහිටි ජනතාව 68ක් දවසේ අපි නිර්දේශ කරලා තියෙන දෛනික එළවලු පළතුරු ප්‍රමාණයන් ආහාරයට ගන්නේ නැහැ කියලා. දැන් තත්ත්වේ බරපතලයි කියලා තේරෙනවානේ. ඔය දැන් ඇත්තටම දැන් ඔබ හිතන්නට පුළුවන් අපි එළවලු කනවා, අපි පළතුරු කනවා. ඒ නිසා අපිට මේක ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි දැන් රටේ සමස්තය ගත්තාම මේ පරීක්ෂණ වාර්තාවලින්, සමීක්ෂණ වාර්තාවලින් එළි වෙලා තිනවා වෛද්‍යතුමිය පැහැදිලි කරපු ආකාරයට එළවලු පළතුරු පරිභෝජනය දැන් එන්න අඩු වෙලා තියෙන ආකාරය. දැන් අපි මේ ගැන කතා කරන්න සූදානම් තවදුරටත් මේ පෝෂණ මාසයේ වැඩ කටයුතු කොයි විදිහටද නියමිත වෙලා තියෙන්නේ කියලා අපි ඒ ගැන කතා කරන්න සූදානම්. අපිට ප්‍රථමයෙන් කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් පස්සේ ඔබ නැවතත් වීකෙන්ඩ් ප්‍රෙස් සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ ජාතික පෝෂණ මාසය පිළිබඳව. දැන් එළවලු පළතුරු භාවිතය වැඩි කිරීම තමයි මෙවර පෝෂණ මාසයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ලේකාධිකාරී වෛද්‍ය සුවනි දසනායක සමගින් තමයි අපි කතා බහ කරමින් හිටියේ. දැන් මේ පෝෂණ මාසයේ තේමාව බවට එළවලු පළතුරු භාවිතය තමයි ඔබ තීරණය කරලා තිබෙන්නේ. දැන් මේ වෙද්දී මේ පෝෂණ මාසයට සමගාමීව මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම ජනතාවට විශේෂයෙන්ම මේ එළවලු පළතුරු භාවිතය පිළිබඳව මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන් පෝෂණ මාසයට සමගාමීව? පෝෂණ මාසයේ තේමාවට සමගාමීව අපි ජනතාවට දෙන්න ප්‍රධාන පණිවිඩ 4ක් අඳුරගෙන තියෙනවා. පළවෙනි පණිවිඩය තමයි දිනකට 5 වර්ගයක් කියන පුරුද්ද අනුගමනය කරන්න කියලා. ඒ කියන්නේ දිනකට අපේ ආහාර වේලට එළවලු වර්ග 2යි පලා වර්ගයයි සහ පළතුරු වර්ග 2ක් අපි ගන්න ඕනේ කියන එක. අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් හිතේ අපිත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරලාද තියෙන්නේ කියලා. දෙවෙනි පණිවිඩය තමයි එළවලු පළතුරු ආහාරයට ගන්නකොට අවම විදිහට සකස් කරලා ආහාරයට ගන්න කියලා. මොකද ඒ වගේ ඒකේ පෝෂණ ගුණය ගොඩක් ආරක්ෂා වෙන නිසා. එතකොට අපිට තව ඒවට ඒ සඳහා කියන්න පුළුවන් දේවල් තමයි එළවලු පළතුරු පුළුවන් තරම් හැකි සෑම විටම අමුවෙන් ආහාරයට ගන්න. නැවුම් පළතුරු ආහාරයට ගන්න. පලා වර්ග වගේ ආහාරයට ගන්නවා නම් දෙහි යොෂ ටිකක් එකතු කරන්න ඒකෙන් යකඩ අවශෝෂණය වැඩි වෙනවා. ඊට පස්සේ අපේ තුන්වෙනි පණිවිඩය තමයි
අපි හැමෝම ෂෝට් ඊට්ස් කනවානේ. කෙටි ආහාර කනවා. අපි මොනවාද බහුලව කෙටි ආහාර විදියට පාවිච්චි කරන්නේ? අහිතකර මේදයේ තියෙන තෙල් අධික, සීනි අධික, ලුණු අධික දේවල්. ඉතින් ඒ වගේ මිදිලා වඩාත් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර විදිහට අපිට එළවලු පළතුරු හඳුන්වලා දෙන්න පුළුවන්. මේක පුරුද්දක් ඇති වුණාට පස්සේ එච්චර අපහසු දෙයක් නෙමෙයි. අපි ඒකත් එළවලු පළතුරු දැන් අපි පළතුරු ජූස් එකක් ගන්නවා නම් අපි අනුමත කරන්නේ, අපි නිර්දේශ කරන්නේ සීනි නොදා, ලුණු නොදා ස්වභාවික රසයෙන්ම ඒක ගන්න කියලා. ඊටත් වඩා හොඳයි අපි කපපු එළවලු පළතුරු ටිකක් අමුවෙන් ආහාරයට ගන්නවා නම් ඒකේ තියෙන පෝෂණ ගුණය වැඩි වෙනවා. ඊට පස්සේ අපේ 4 වෙනි අවසාන පණිවිඩය තමයි දේශීයව අපේ ඉන්න පළාත් වලින් හොයාගන්න පුළුවන් එළවලු පළතුරු හැකිතාක් පරිභෝජනය කරන්න කියලා. මොකද අපි පුරුදු වෙලා ඉන්නවා අපේ වෙළඳපොලේ වැඩිපුර තියෙන එළවලු පළතුරු ආහාරයට ගන්න. ඉතින් ඒවා මිලෙන් අධිකයි. එතකොට අපිට හිතෙනවා අපිට ඒවා ගන්න බැහැ කියලා හිතනවා. හැබැයි අපි එළියට බහැලා ගෙවත්තේ වටපිට බලන්නේ නැහැ. අපිට එහෙම පුරුද්දක් නෑ. අපි මාකට් එකෙන් ගේන ඒවාට තමයි පුරු වෙලා තියෙන්නේ. අපේ ගස්වල ඕන තරම් පළතුරු විශේෂයෙන් හැම පළාතකම වැවෙනවා විවිධාකාරයේ පළතුරු. ඉතින් ඒ වගේ අපිට අපේ ආහාර වේලට අවශ්‍ය සියලුම සංඝටකයන් ඒ කියන්නේ ඒක පෝෂ්‍ය පදාර්ථ වලින් තුලණය වෙච්ච එළවලු පළතුරු තමයි අපි ආවට තියෙන්නේ. ඒකට ඒවා පරිභෝජනය කිරීමෙන් අපිට සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන්. හොඳයි දැන් මට වෛද්‍යතුමියගෙන් අහන්න තුන දැන් ඔබතුමී ඉස්සලා සඳහන් කරා සමහරවිට සතියකට කලින් බැලුවොත් අර සමීක්ෂණ දරුවෙක් කිසිම පළතුරක් අරගෙනත් නැහැ එළවලුවක් අරගෙනත් නැහැ මේ එළවලු සහ පළතුරු ජීවිතයට ලබා ගැනීමෙන් කොයිතරම් දුරට සාර්ථක දිවියක් ගෙවන්නට හැකියාව ලැබෙනවද? ඔව් අපි එළවලු පළතුරු කන්න කිව්වට හේතුව අපි කියන එක වැඩි සුදුසුයිනේ. ඉතින් අපි හේතු කතා කරමු. එළවලු පළතුරු කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ විටමින් බොහෝමයක් තියෙන දේවල්. ඒ නිසා අනිවාර්යෙන් ඒවා ආහාරයට එකතු කරගන්න ඕනේ. ඊට අමතරව ඒ වගේ ප්‍රතිඔක්සිකාරක, ශාක රසායනික ද්‍රව්‍ය සහ තන්තු බහුලයි. ඒවත් අපේ ඇඟට ඉතාමත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ. ඒ වගේම එළවලු පළතුරු වල කැලරි අගය අඩුයි. අනිත් හේතුව තමයි එළවලු පළතුරු ගොඩක් අපි ආහාරයට එකතු කරගත්තම අපිට බඩගිනි දැනෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා අපි අමතර ආහාරවලට යොමු වීම අඩු වෙනවා. ඒකම ඒවා ආහාරවල විවිධත්වය සහ රුචිය වැඩි කරනවා. හැම පැත්තෙන්ම බැලුවම එළවලු පළතුරු හොඳයි. අපේ සෞඛ්‍යයට හොඳයි. ඒක නිසා අපි වැඩිපුරම ආහාරයට ඒවා එකතු කරගන්න ඕනේ. මම තව පොඩි පැහැදිලි කිරීම් දෙකක් කරන්නම්. ප්‍රතිඔක්සිකාරක කියන්නේ මොනවද කියලා. ප්‍රතිඔක්සිකාරක කියන්නේ සෛලවලට හානි වීම වළක්වන හෝ ප්‍රමාද කරන රසායනික සංඝටක. එතකොට ඒවා අපි ආහාරයට ගත්තම අපිව විවිධ රෝග වලින් හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඊට පස්සේ ආතරයිටිස් කියලා කියන්නේ සන්ධි ප්‍රදාහයේ සියලුම රෝග වලින් වළක්වනවා. එතකොට ඒ වගේ ප්‍රභව කීපයක් කියන්නම් අපි ඒ විද්‍යාත්මක නම් තියෙනවා ඒවා නැතුව අර ඇලියම් සහ සල්ෆර් අඩංගු සංඝටක කියලා කියන්නේ ලීක්ස්, ලූණු, සුදු ලූණු වල තියෙන දේවල්. ඊට පස්සේ ඇන්තොසයනින් කියලා කියන්නේ වම්බටු, මිදි, දන්, මාදන් ඒ වගේ තියෙන සංඝටකයන්. ඊට පස්සේ කැරටිනොයිඩ් කියලා කියනවා අපි බොහොම දන්න අපේ කහපාට ඒවත් අමතර වට්ටක්ක, නිවිති, අඹ, තක්කාලි වගේ ඒවා වල තියෙන. ඒතර අපි ඒවා වැඩිපුර අමුවෙන් ආහාරයට ගන්නකොට ඒවා අපේ ඇඟට එකතු වෙනවා. ඊට පස්සේ ශාක රසායනික ද්‍රව්‍ය කියලා කියනවා ෆයිටෝකෙමිකල්ස්. ඒ කියන්නේ මොනවද? ඒවා තමයි එළවලු පළතුරු වලට සුවඳ, රසය සහ වර්ණය ලබලා දෙන්නේ. ඒවත් අපිට ගොඩාක් වැදගත් අපිව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කරගන්න, ඒ වගේම පිළිකා වලින් ආරක්ෂා කරගන්න. එතකොට ඒවා අපි පුළුවන් තරම් ඒවා වැඩිපුරම තියෙන්නේ එළවලු පළතුරු වල පොත්තේ. එතකොට අපි නැවුම් එළවලු පළතුරු පොත්තත් සමග ආහාරයට ගන්න පුළුවන් හැකි සෑම අවස්ථාවකම ආහාරයට ගන්නවා නම් මේ වටිනා පෝෂ්‍ය පදාර්ථ අපේ ඇඟට එකතු වෙනවා. අවසාන වතාවට තන්තු ගැනත් කියන්නම ඕනේ. තන්තු කියලා කියන්නේ අපේ ඇඟට ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. ජලයේ දිය නොවන සහ දිය වෙන තන්තු කියලා තියෙනවා. දිය නොවන තන්තු අපේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා පිට වෙලා යනවා. ඒකෙනුත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. අපිට මලබද්ධය වළක්වනවා. අන්ත්‍රයේ පිළිකා වළක්වනවා. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වය වළක්වනවා. ඒ වගේමයි ඒ වගේ ආහාරවල තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය අපේ ඇඟට අවශෝෂණය අඩු කරනවා. ඒ වගේම තව ලුණු, මේදය,
වගේ දේවලුත් අවශෝෂණය අඩු කරනවා. ඉතින් ඔය කියන කාරණා හින්දා අපි වැඩිපුර එළවලු පළතුරු ආහාරයට ගමු. දැන් වෛද්‍යතුමිය පැහැදිලි කරා මේ රසායනික ද්‍රව්‍ය ශාක රසායනික ද්‍රව්‍ය තියෙනවා කියලා. දැන් සමාජයේ බොහෝ දෙනෙක් හිතනකොට මේ රසායනික ද්‍රව්‍ය කියවන මේක ඇඟට අහිත කරයි කියලා. මොකද රසායනික ද්‍රව්‍ය කියන එක සමහර ලාවට බොහෝ දෙනෙක්ගේ ඔලුවට ගිහිලා තියෙනවා. මේ රසායනික කියන වචනය හරි තේරුමත් සමහර ලාවට අවබෝධයක් නැහැ. හිතකර ශාක රසායනික ද්‍රව්‍ය. හිතකර ස්වභාවිකව තියෙන ශාක රසායනික ද්‍රව්‍ය කියලා අපි කියනවා. හොඳයි. දැන් වෛද්‍යතුමිය පැහැදිලි කරා දැන් අර ගොඩක් දෙනෙක් එන ප්‍රශ්නයක් තමයි දැන් එළවලු පළතුරු කන්න කිව්වට පස්සේ හැමෝම කියනවා දැන් එළවලු ගණන් මේ දවස්වල අපිට පළතුරු කන්න විදිහක් නැහැ. පළතුරු ගණන් අපි හැමෝම හිතන්නේ මේ වෙළඳ පොලෙන් මේ දේ ලබා ගන්නට අවශ්‍යයි කියන කාරණාව තමයි එළවලු පළතුරු කන්න කිව්වට පස්සේ කියන්නේ. දැන් ඔබතුමී පැහැදිලි කරා මේ නිවසේ ඉඳලම අපිට හොයාගන්න පුළුවන් එළවලු පළතුරු තියෙනවා කියලා. අපිට පුළුවන් ද පොඩ්ඩක් ඒක ගැන තව පැහැදිලි කිරීමක් කරන්න අපිට මොන වගේ දේවල් ඒ විදිහට හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙන කියලා? ඔව් අපිට පලා වර්ග ලේසියෙන්ම අපේ රට හරිම ඇතින් වාසනාවන්තයි ඕන තැනක වැවෙනවා. පොඩි පෝච්චියකුණත් ඒක වවා ගන්න පුළුවන් පලා වර්ග. එතකොට එළවලුත් වවා ගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ඒ වගේමයි අපිට දැන් නාගරික පරිසරයෙන් බැහැර වුණාට පස්සේ මේක ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. කොස් දෙල් වගේ දේවල් තියෙනවා. ඒවත් ආහාරයට ගන්නකොට නියමිත ප්‍රමාණයක් තියෙනවා. අපි අද ප්‍රමාණ ගැන කතා නොකරමු. ඒකත් දිග සාකච්ඡාවක් නිසා අපිට ඕන තරම් ගහේ කොලේ වැලේ පලා වර්ග තියෙනවා. මට ගොඩක් කියන්න තියෙන පළතුරු. අපි පළතුරු ඕන තරම් තියෙනවා. අපි නිකන් හිතුවොත් උගුරැස්ස, ලොවි, වෙරළු, මාදන්, එතකොට වීර, පළු අපි ඒවා පළතුරු කියලා එච්චර සලකන්න ප්‍රවණතාවයක් නැහැනේ. අපි සමහරට ගස් යටව අපි වැටිලා අහක යන ඒවා තියෙනවා. ඉතින් ඒවා අපි වැඩිපුර ගමු. මොකද ඒවා වස විසින් තොරයි. ඒවා අපිට පොත්ත පිටින් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේ ಗುಣ කියලා ඉවර කරන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. අපි වැඩිපුර පරිභෝජනයට ගන්න හුරු වෙමු. අපි හැමතිස්සෙම වෙළඳපොලේ තියෙන ඇපල්, දොඩම්, මිදි නැතුව එතනින් එහාට ගිහිල්ලා අපි බලමු මොනවද අපිට තියෙන එළවලු පළතුරු කියලා. පෝෂණයත් එක්ක කතා කරනකොට නිරුපුල් ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ අපි හැම දෙයකටම ලුණු සහ සීනි යොදා ගන්න පුරුදු වෙන. දැන් ඩොක්ටර් දැන් කිව්වා පුළුවන් නම් ගන්න අර පළතුරු විශේෂයෙන්ම නැත්නම් අපි ඩ්‍රින්ක් එකක් හදනකොටත් ලුණු සීනි නැතුව හදන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා. ඇත්තටම මේ ලුණු සහ සීනි අධික ලෙස භාවිතා කරාම අපි දන්නවා ලෙඩ රෝග ඇති වෙනවා කියලා. නමුත් මේකේ අනිසි ප්‍රතිඵල කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද? ඒකේ අනිසි ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්මින් සිටින රටක් විදිහට. එතකොට ඒකෙන් ගොඩක් අපිට නිදන්ගත රෝග, දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඔය කියන සියලුම රෝග ඇති වෙන්න හේතුවක්. ඒ වගේම ලුණු ගැන කතා කරනවා නම් ලුණු අපේ රුධිර පීඩනයට ඍජුවම බලපානවා. එතකොට ලුණු කියන එක අපි නිර්දේශ කරන්නේ දවසට ග්‍රෑම් 5ක ප්‍රමාණයක් විතරයි. හැබැයි මේ ලුණු ගැන කතා කරනකොට තව කියන්න ඕන දෙයක් තමයි අපි ආහාර පිසිනකොට එකතු කරන ලුණු වලට වැඩිය අපි ලුණු අධික ආහාර ගන්නවා. උදාහරණ බේකරි ප්‍රොඩක්ට්ස්, ඊළඟට සොසේජස්, ඒ වගේ අර සැකසූ සහ අති සැකසූ ප්‍රොසෙස්ඩ් and අල්ට්‍රා ප්‍රොසෙස්ඩ් ෆුඩ් වල වැඩිපුර ආහාර කල් තබා ගැනීමේ දෙයක් විදිහටත් ලුණු එකතු වෙනවා. අපි කවදාවත් හිතන්නේ ඒව මගිනුත් අපේ ඇඟේ ලුණු ප්‍රමාණය වැඩි වෙනවා කියලා. ඒකට අපේ ගන්න නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයට ඒ අපි එකතු කරන ලුණු සහ අර වගේ ආහාර ගත්තම අපේ ඇඟට එකතු වෙන ලුණුත් අදාළයි. ඒක නිසා අපි බොහොම කල්පනාවෙන් තමයි ඒක කරන්න ඕනේ. සීනිත් ඒ වගේමයි. සීනි කියන්නේත් අපි බාහිරින් එකතු කරන රසයක්. පුළුවන් තරම් කුඩා දරුවන්ට විශේෂයෙන් ඒක ගැන අපි වෙනම කතා කරමු. කුඩා දරුවන්ට සීනි අපි පාවිච්චි කරන්න කියන්නේ අවුරුද්ද වෙනකන් කොහෙත්ම. මොකද ඒගොල්ලෝ රසයට හුරු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ජීවිත කාලේ පුරා මේ රසය තමයි හොයන්නේ. ස්වභාවික එළවලු පළතුරු වල රසය ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ. ඒගොල්ලෝ සීනි රසට අර ඇබ්බැහිවීමක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි ඒක වළක්ව ගත්තොත් අපේ අනාගත පරපුර සෞඛ්‍යමත් පරපුරක් කරගන්න අපිට පුළුවන් වෙයි. මේ වෛද්‍යතුමිය කිව්වාගේ දැන් මේ පුංචි දරුවන්ට මේ පුංචි කාලේ ඉඳන්ම ඇති කරන පුරුදු ඊටාම වැදගත් වෙනවා කියලා කිව්වා. අනාගතයේ දැන් ඒ රස හුරු වුණොත් එහෙම සමහර විට ඌ වැඩිහිටි වුණාට පස්සෙත් ඒ දේවල් තමයි පරිභෝජනය කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කියලා. දැන් අපිට බැරිද මේ එළවලු පළතුරු පරිභෝජනය පුංචි කාලෙම හුරු කරලා එහෙම නැත්නම් අපි ගැමිණි මාතාවක් ඉන්න කාලේ ඉඳන්ම මේ දේවල් හුරු කරලා මේ එළවලු පළතුරු කන පරපුරක් ඇති කරන්න? ඔව් අපිට පුළුවන්. අපිට පුළුවන්. දැන් අම්මලාගෙන් එන දෙමව්පියන්ගෙන් හැමෝගෙම එන පළවෙනි කම්ප්ලේන් එක තමයි අපේ දරුවෝ එළවලු පළතුරු කන්නේ නැහැ.
කොච්චර දුන්නත් කන්නේ නැහැ, තිබ්බත් කන්නේ නැහැ, කන්නේ නැහැ. ಗುಣ කිව්වත් කන්නේ නැහැ. ඊළඟ කඩේ තියෙන කෑමමයි ඔව්, අපිට ඒක විද්‍යාත්මකව දැන් ඔප්පු වෙලා තියෙනවානේ අර සමීක්ෂණ විදිහට 25%ක්ම කිසිම පළතුරක් කාලා නැහැ. නව යෝන් වියේ පාසල් දරුවෝ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව ඒගොල්ලෝ ඒ රසට හුරු නැතිකම. ඇයි හුරු නැති වෙලා තියෙන්නේ? එතකොට ඒ හුරු නැති වෙලා තියෙන්නේ අපි ඒගොල්ලන්ගේ පොඩි කාලේ මේ කියන්නේ අපි මාස 6න් පස්සේ අමතර ආහාර පටන් ගන්නකොට විවිධත්වයකින් යුතු එළවලු පළතුරු හඳුන්වලා දීමේ දුර්වලතාවය නිසා අපි හැමදාම එකම එළවලුව නම් එකම කැරට් විතරම නම් දෙන්නේ ඒ ළමයා පුරුදු වෙන්නේ ඒ රහට විතරයි. අපි සීනි ලුණු ඇඩ් කළොත් ඒ රහට විතරයි. පළතුරු විදියට අපි වෙළඳ පොලේ නිතර තියෙන එළවලු පළතුරු දුන්නොත් ඒක විතරයි. අපි විවිධත්වයකින් යුතු රසයන් එයාට හඳුන්වලා දෙන්න ඕනේ. ටේස්ට් වේරියේෂන් කියන එක හඳුන්වලා දෙන්න ඕනේ පොඩි වයසේදීම. ඒක අපිට වැඩි හිටි වෙලාවත් නවයෝන් වියේදීවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේමයි අපිට ගර්භණී මාතාවක් විදියට ඉන්න කාලෙත් විවිධත්වයකින් යුතු එළවලු පළතුරු පරිභෝජනය කරොත් ඒ කුසේ ඉන්න දරුවටත් ඒ ටේස්ට් වේරියේෂන් කියන එක යනවා. එතකොට ඒ දරුවත් බිහි වුණාට පස්සේ අර විවිධ රසවලට එයා හුරු වෙනවා. ඉතින් අපි ඒක ලයිෆ් සයිකල් අප්‍රෝච් එකකින් තමයි කරන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන් දෙයක්. ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. ජනතාව දැනුවත් නම් මම හිතන්නේ ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඕන කෙනෙක් කැමති නිරෝගීව ඉන්න සුවයෙන් ඉන්න. ඉතින් ඒගොල්ලෝ ඒක කරයි කියලා අපි විශ්වාස කරනවා. තව පොඩි දරුවෝ ගැන කියනවා නම් පෙර පාසල්වල විවිධ ක්‍රීඩා උත්සව තියෙනවා, විවිධාකාරයේ උත්සව සැමරීම් කරනවා, උපන්දින උත්සව තියෙනවා. ඉතින් ඒ හැම එකකදීම බොහෝ දුරට වැඩි වශයෙන් දෙන්නේ මොනවද? ටොෆි චොක්ලට් සහ මේ අති සැකසූ ආහාර. ඉතින් ඒක අපි වැඩිහිටියෝ විදිහට අපේ දරුවන්ට අපි නොදිය යුතු ආදර්ශයක්. මොකද පාසල්වල පෙර පාසල්වල එළවලු පළතුරු පරිභෝජනයට හිතකර පරිසරයක් නැහැ. ඒගොල්ලන්ට රිවෝඩ් එකක් විදිහට හරි ඇගයීමක් හරි විදිහට දෙන්නේ ටොෆි චොක්ලට්. ඉතින් එතකොට එයාලගෙන් අපි කොහොමද වැඩිහිටි වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ එළවලු පළතුරු වැඩිපුර කයි කියලා. ඉතින් ඒක නිසා අපි ඒ පරිසරයත් අපි වැඩිපුර හදමු. ඒගොල්ලන්ට එළවලු පළතුරු කන්න ආස හිතෙන විදිහට ඒකට උත්තේජයක් විදිහට ඒක එන්කරේජ් කරන දෙයක් විදිහට. හොඳයි මට වෛද්‍යතුමියගේ අවසාන වශයෙන් මොකක්ද රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය? එළවලු පළතුරු සුවදෙයි නිරතුරු. ඒක තමයි පණිවිඩය. දැන් මේ ජාතික පෝෂණ මාසය ගැන තමයි අපි කතා බහ කළේ වෛද්‍යතුමිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකාධිකාරී වෛද්‍ය සුවනි දසනායක වෛද්‍යතුමිය එක්ක දැන් පෝෂණය ගැන කතා කරනවා නම් අපිට මුළු දවසක් වුණත් කතා කරන්න පුළුවන්. මොකද ඒ තරමට මේ රටේ පෝෂණ ගැටලු තියෙනවා. හැබැයි කාල වේලාවත් එක්ක අපිට ඔබතුමීට සමුදෙන්න වෙනවා. මේ පෝෂණ මාසයේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි අයිබෝන් කියලා සමුදෙන්නයි. අයිබෝවන්. හොඳයි අපි කතා බහ කළේ විදිහට මේ පෝෂණය පිළිබඳව අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අපි නැවතත් වීකෙන්ඩ් ප්‍රෙස් සමගින් මුණ ගැහෙමු.